අපි මේක කතා කරා ඉදිරිසිංහ කුෂණෝක්ස් ආයතනයත් එක්ක. ඉතින් කොලැබොරේෂන් එකක් තමයි යන්නේ මනි ඔටෝ පාර්ට්ස් එකෙන් එළිය මොඩිෆයි කරගන්නවා. ඉන්ටීරියර් මොඩිෆිකේෂන් එක අපෙන් කරගන්නවා. දැන් මේක දාලා මටත් ඇති අපිට හති. මේ කස්ටමර් කෙලින්ම ෆුට්බෝල් පිච් එක අපේ වචනෙන් කියනවා. වාහනේ ගිනිහිලා දෙන්නෙත් මනි ඔටෝ පාර්ට්ස් ආයතනයෙන්ම තමයි. ඒනෝනේ කෙලින්ම දනිත මෝටර්ස් එකෙන් අරගෙන මනි ඔටෝ පාර්ට්ස් එකෙන් මොඩිෆයි කරලා ඉන්ටීරියර් මොඩිෆයි කරගන්නත් ඉදිරිසිංහ එන වාහන තියෙනවා. තවත් ලස්සන ලොකු එල්ෆ්‍රාඩ් මූණු දෙකක් එළියට බහින්න තියෙනවා තව ඉස්සරහට. ඒවට එන්නේ ජෙනුවින් හෙඩ්ලයිට්. ෂොප් එක ඕපන් කරලා අවුරුද්දක් වෙනවා. හරියටම අවුරුද්දක් වෙන වෙලාවේදී මනි ඔටෝ පාර්ට්ස් උත් කල්පනා කරා ෆස්ට් ඇනිවර්සරි එකේදී පොඩි වෙනසක්. ඉස්සරහට අලුත් පීම්මක් අලුත් අඩියක් තියන්න. එන්නේ අලුත් අඩිය තියපු පළවෙනි වාහනේ තමයි මේ. හැබැයි එල්ෆ්‍රාඩ් කියන්නේ මනි ඔටෝ පාර්ට්ස් එකටම ආවේනික වෙච්ච බොඩි කිට් එකක්. ඒ එල්ෆ්‍රාඩ් එක එළියේ මොඩිෆයි කරලා අපි ඇතුළත් ලස්සනට චාම් මොඩිෆිකේෂන් එකක් දීලා තිනවා. මේ වාහනේ ආවේ ෆුල් පේන්ට් එකකට. වෙන්දට දකින්න එල්ෆ්‍රාඩ් මොඩිෆිකේෂන් එකම මේ වාහනේට කරලා තියෙනවා. තවත් ලස්සන ලොකු එල්ෆ්‍රාඩ් මූණු දෙකක් එළියට බහින්න තියෙනවා තව ඉස්සරහට. ඒවට එන්නේ ජෙනුවින් හෙඩ්ලයිට් හැබැයි මොඩිෆයිඩ්. ඉස්සරහට මේ වගේ හයි මොඩිෆිකේෂන් කරනවා නම් ස්කූප් ලයිට් වලින්ම මේ වාහන මොඩිෆයි කරන්න බලාගෙන ඉන්නවා නම් ඒක මහා අපරාධයක්. ස්කූප් ලයිට් වලට වැඩිය හයි මොඩිෆයි ලයිට් දැම්මහම ඒ වාහනේ ඒ කරන මොඩිෆිකේෂන් එකට ඕගොල්ලෝ වියදම් කරන මුදලට හරිම පේනුම එන්නේ ඒ දාන හෙඩ්ලයිට් දෙකේ ඒ පෙනුමට සහ මනි ඔටෝ පාර්ට්ස් ආයතනයේ අපි වැඩියෙන්ම රෙකමන්ඩ් කරන්නේ හෙඩ්ලයිට් දානවා නම් ජපාන් ඔරිජිනල් තායිවාන් බ්‍රෑන්ඩ් නිව් දාන්න කියන එක තමයි. මේ වාහනේ ඕන මිස්ටර් ලක්ෂ්මන් ඉන්නේ ලංකාවේ නෙමේ. ඒගොල්ලන්ට ඕන උනේ වාහනේ එක තැනකට දාලා මේ වැඩ ටික ඔක්කොම කරගන්න. හැබැයි වාහනේ ගෙනත් දෙන වෙලාවේ ඉන්ටීරියර් ඩිසයින් එකක් ගැන මෙලෝඩියක් අපි දන්නෙත් නැහැ. අපි හදාarලා තිබ්බේ නැහැ. මේ අභියෝගය අපිට මෙලෙස බාර දුන්නාම අපි මේක කතා කරා ඉදිරිසිංහ කුෂණෝක්ස් ආයතනයත් එක්ක ගරු සභාපතිතුමා නියුටන් ඉදිරිසිංහ මහත්තයා සහ එතුමාගේ පුත්‍ර රත්නය අපේ මනෝෂ ඉදිරිසිංහ දෙදෙනාත් එක්කම කතා කරලා එදෙනාම කිව්වා අපිට මේ වැඩේ අතරින්න එපා මේ වැඩේ පටන් ගමු මෙතනින් පටන් ගමු මනී කියලා. ඔන්න ඒ විදිහට පටන් අරගෙන පළවෙනි ස්ටෙප් එක තියලා තියෙනවා. මොකද මේ කස්ටමර් ඉන්නේ රට. එයාට ඇවිල්ලා බලන්න විදියක් නැහැ. මේ මාස දෙකමාරටම එතුමා ලංකාවට ඇවිල්ලා නැහැ. මේ එකම එක පතාවක් දුෂ්යන් මහත්තයා ඇවිල්ලා වාහනේ බල්ලා ගියා. ඒත් මාස දෙකමාරක් වෙන මෙන්න මේ ඊයේ හෝ පෙරේදා මේ වාහනේ ගලවපු පාස් ටික ආයේ නූරෙලියට ගෙනියන්න. ඒ කියන්නේ මේගොල්ලන් ගම නූරෙලිය ගමට ගෙනියන්න තමයි ආවෙත්. මනි ඔටෝ පාර්ට්ස් ආයතනයෙන්ම තමයි ඒගොල්ලන් ගෙදරටම ගිහිල්ලා වාහනේ හෑන්ඩ් ඕවර් කරන්නේ. ඒකට මේ වගේ ලොකු විශ්වාසවන්ත වැඩක් කිසිම දශමයකවත් මට වචනයක්වත් ඇවිල්ලා නැහැ. තව වෙනතුරු මේ කිසිම අවිශ්වාසය සම්බන්ධව මටත් හරිම පුදුමයි. මෙතරම් ගොඩක් අපිව විශ්වාස කරලා මේ වගේ ලොකු බාරි දුර වැඩක් කරලා වාහනේ බලන්න එන්නෙත් නැතුව ෆොටෝස් වලින් බලලා වාහනේත් ගෙදරටම ගිහිල්ලා දෙන්න කිව්වහම ඕගොල්ලෝම කල්පනා කරලා බලන්න ඒ විශ්වාසය කොතරම් දුරට අපි දිනාගෙන තියෙනවද කියලා. සුපුරුදු පරිදි මේ වාහනේටත් අපි දාලා තියෙන ස්ලිම් වයිපර් ගානිෂ් එක මෙන්න මේ විදිහට එල්ෆ්‍රාඩ් මොඩිෆිකේෂන් එකටම අපි ගේන මොඩිෆයිඩ් කෝබ්‍රා බෝඩ්. මේකට අමතරව තව ඩිසයින් ගණනාවක් තියෙනවා. ඒවත් ඉස්සරහට දාන්න. දැන් මේකම කට්ටිය පුරුදු වෙලා හින්දා මේකම ඉල්ලන හින්දා තමයි මේකම දෙන්නේ. නැත්නම් තව වෙනස් ඩිසයින් තියෙනවා. අපි හොඳයි ඉස්සරහට එන කට්ටියට ආරාධනා කරනවා මේකෙන් තොර ඉස්සරහට වෙන ලයිට් එකක් දාන්න කියලා. දැන් මේක දාලා මටත් ඇති අපිට හති කරන තියෙන ලොකු මොඩිෆිකේෂන් එකකට මහා ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ස්කූප් හෙඩ්ලයිට් වලින් ඇත්තටම කිව්වොත් මේ වගේ ලොකු මොඩිෆිකේෂන් එකකට ගැලපෙන්නේ හයි මොඩිෆයි හෙඩ්ලයිට් එකක්. ඒකකට යන් කියලා මම කියනවා. ඒ ගමම්ම එල්ෆාඩ් ග්‍රිල් එක ඊට පස්සේ බෆර් ඩේලයිට් ෆොග් ලයිට්ස් අන්ඩර්ලිප් ඔය විදිහට තමයි ඉස්සරහා මොඩිෆයි වෙලා තියෙන්නේ. සයිඩ් විව් එක ගැන කතා කරොත් එහෙම මුලින්ම ජපාන් ස්ටෑන්ඩඩ් එකට ආපු ලස්සන පවර් මීරර් එකක් මේක මේ වෙලාවේ පාකින් පත් වුණාට මේක සිග්නල් උත් වැඩ. ඒක ඔයගලන්ට වීඩියෝ එක අතරතුර දිදුල විසින් ඔයගලන්ට දායි එඩිට් එකේදී. සයිඩ් විව් එක ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමයි මේක මිනිසුන්ට අමතකම වෙන දෙයක්. කීයටම අඩුයි හයි මොඩිෆිකේෂන් එකද අනිවාර්යෙන් මේක මාරු කරගන්න. මේක ෆේඩ් වෙනවා. පරණ එකක් තියෙන කට්ටියගේ අනිවාර්යෙන් ෆේඩ් වෙලා තියෙන මේකත් මාරු කරගන්න. මේක හයිස් එකෙන් බ්‍රෑන්ඩ් වෙච්ච ඩිසයින් වෙච්ච ඩෝ වයිසර් එකක්. ඊට පස්සේ මේකට ඇවිල්ලා තිබ්බේ තනිකර කළු හැන්ඩල් ටික. මොකද DX වාහනේ අපි ඒකට ඔරිජිනල් ජපන් රීකන්ඩිෂන් නිකල් හැන්ඩල්ස් දීලා තිනවා. ඊට පස්සේ මෙතනින් දීලා තිනවා මේතර කාබන් මැට් එකේ. මෙතනට ගොඩක් කට්ටිය අර ප්‍රොටෙක්ටර්ස් ගන්නවනේ මේ ඇඟිලි වලට ගෑවිලා හීරෙනවා කියලා. අපි ඒකට මෙදාසරේ ගෙනලා තිනවා කාබන් මැට් එකෙන් මෙන්න මේ විදිහට ප්‍රොටෙක්ටර් එකක් ඇඟිලි පාරවල් නියපොතු පාරවල් වදින්න නැති වෙන්න. දොරවල් පහයි පහටම දාලා තියෙන්නේ ඔරිජිනල් ජපන් නිකල් හැන්ඩල්ස්. ඊට පස්සේ තවත් ලස්සනම අයිටම් එකක් තියෙනවා. මේක තමයි මේ තමයි ඩීසල් ටැංක් කවර් එක. තියෙන එක කපලා හදලා නෙමෙයි මේ. ඒකත් මට මැසේජ් දාලා හදුවා මේ තියෙන එකම දැයි කපලා හදාන්න කියලා නෑ. තියෙන එක තියෙනවා වාහනේ ඇතුලේ කස්ටමර්ට රිටර්න් කරන්න. මේ අපි අලුතෙන් දාපු එක. ඒකේ බේස් එකත් වෙනම පේන්ට් කරලා මේ කප් එකේ ඉඳලා දාලා තියෙන අලුතෙන්. මේක ABS ප්ලාස්ටික්. මෙන්න මේ විදිහට සයිඩ් ස්කර්ට් එක ඩිසයින් කරලා තියෙනවා. ඔන්න එනවා වාහනේ රියර් සයිඩ් එක ගැන කතා කරන්න තමයි අපි හදන්නේ. රියර් සයිඩ් එක සුපුරුදු පරිදි අපි උඩටම දීලා තියෙනවා.
මෙන්න මේ විදිහට රෝවන් අප් ස්පොයිලර් එක බසේ ස්ටෑන්ඩඩ් මිඩල් ස්පොයිලර් එක දීලා තිනවා නිව් ස්ටයිල් 3 ස්ටාර් ටේල් ලැම්ප් එක අර මම ඉස්සලා කිව්ව විදිහට මෙතන ඉස්සලා එලා තිබ්බේ බ්ලැක් අපි දැන් ඒක ඔරිජිනල් ජපාන් නිකල් වලට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා ඊට පස්සේ ඇල්ෆ්‍රාඩ් එකට එන රියර් බොඩි කිට් එක ඒකෙන් මැද්දේ ලයිට් එක වෙනම ප්ලාන් කරලා තියෙනවා අපි සයිලන්සර් මවුන්ට් කරලා ඉතින් මේ ඇල්ෆ්‍රාඩ් මොඩිෆිකේෂන් එකට මේ ඇලෝ වීල් එක තරම් ෂූට් වෙන ඇලෝ වීල් එකක් මට තාම හම්බෙලා නැහැ. තව ඇලෝ වීල් එකක් හම්බුනොත් ඒකත් ඉස්සරහට දානවා ඕගලන්ට අනිවාර්යයෙන්ම සියලුම මොඩිෆිකේෂන් කරන මේ KDH ලස්සන වෙනවට තමයි මම නම් කැමති. ඔක්කොම එකට ලස්සනට ස්ටෑන්ඩඩ් එකකට තියෙන්න ඕනේ. ඒ ආසාව සපුරන්න තමයි මනි ඔටෝ පාර්ට්ස් සැදී පැහැදී මේ වාහනේ DX වාහනයක්. DX වාහනයක් කිව්වම කොහොමද ඇතුළ කියන එක KDH එක ගැන අබ්බමල් රේණුවක දැනුමක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා. තේරුමක් නැති කෙනෙක්ටත් අපි පෙන්නන්න DX වාහනයක් ඇතුලේ කිසිම සුපර් GL වාහනයක් වගේ ෆුල් ෆිනිෂින් එකට අපෝස්ටින් ටික එන්නේ නැහැ. එතනින් ගියපස්ස හුඩ් එක එන්නේ නැහැ. පෙලක් වාහනවල ඩුවල් AC එක ඉඳලා නැහැ. ඒතකොට ඒ වගේ වාහනයක් ආවට පස්සේ අපිට තියෙනවා අභියෝගයක්. ඒක තමයි මේ වාහනේ සුපර් GL ඉන්ටීරියර් කිට් එකකට කන්වර්ට් කරන්න ඕනේ. මේ වාහනේ LS සුපර් GL ෆුල් ඉන්ටීරියර් කිට් එකක් ගහලා ඩුවල් AC යුනිට් එක දාලා එතනින් ගියාස්සේ මැග්නටික් ඩෝ කරලා සියලුම ෆුල් ඔප්ෂන් කරලා තියෙන සුපර් GL එකක් වගේම ඔරිජිනල් ජපාන් රීකන්ඩිෂන් පාර්ට්ස් විතරයි අපි යූස් කරන්නේ ඉන්ටීරියර් ඩිසයින් එක කරනකොට. වාහනේ දෙපැත්තෙම දොරවල් දෙක තිබ්බේ නෝමල්. ඊට පස්සේ අපි ඒක මැග්නට් ඩෝ නැත්නම් සොෆ්ට් ක්ලෝසින් ඩෝ යුනිට් එක අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි සර්ප්‍රයිස් එක තියෙන්නේ. ලොකුම වැඩේ. ලොකුම වැඩේ කියලා මම අදහස් කරේ මේක අපි මීට කලින් කරලා නැති හින්දා ඉන්ටීරියර් මොඩිෆිකේෂන් එක ඒක ඩිසයින් කරේ එදිරිසිංහ කුෂන් වර්ක්ස් මනෝෂ් එදිරිසිංහ විසින් සහ මම ඕනර්ස්ලා ඉන්න රට. එතකොට අපි ඉන්නේ ලංකාවේ. එතකොට අපි දෙගොල්ලෝ WhatsApp මගෙන් ඔන්ලයින් සම්බන්ධ වෙලා තමයි මේක ඩිසයින් කරේ ඇතුළ. මේ වෙලාවේදී කතා කරන්න ඕනේ එදිරිසිංහ කුෂන් වර්ක්ස් ආයතනයේ මැනේජර් කෙනෙක් වෙන මදුරංග මහත්තයාවත් එතුමයි මායි මනෝෂ් එදිරිසිංහ අපි තුන් දෙනා තමයි මේක ඩිසයින් කරේ. මේක ඇතුලේ කස්ටමර්ට වැඩි ගෝඩිත් ඕනේ නෑ කිව්වා. සාමාන්‍යයෙන් ලස්සන විදිහට ඩිසයින් එකක් කියලා මෙන්න මේ විදිහයි කියලා දුන්නේ නෑ. මණි මට මෙන්න මේ විදිහට වුණොත් හොඳයි කියලා කියලා නෑ. මණි මට ඕනේ ගොඩක් ගෝඩි නැති වෙන්න මගේ තීම් එක බ්ලූ යන්නේ වාහනේ ඇතුළට. ඒ විදිහට මේක ඩිසයින් කරලා අපිට දෙන්නකෝ. ඉතින් අපි ඩිසයින් කරා. එතුමා හරිම හැපි. අපි බලමු ඔයගලන්ට අපි පෙන්නන්න මේ වීඩියෝ එක අතරතුර කොහොමද ඇතුළේ ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මොඩිෆිකේෂන් එක ඉවර වෙලා තියෙනවා. ඉන්ටීරියර් මොඩිෆිකේෂන් එක ගැන කතා කරන්න අපි මනෝෂ මහත්තයාට හෑන්ඩ් ඕවර් කරනවා මේ විදිහට මයික්‍රොෆෝන් එක. ආයිබෝන් මනි ඔටෝ පාර්ට්ස් එකෙන් නම් කෙලින්ම එදිරිසිංහ කුෂන් වර්ක්ස් පස්සෙලට අරන් ආවා. එයාගේ ඉන්ටීරියර් මොඩිෆයි කරගන්න. ඉතින් කොලැබොරේෂන් එකක් තමයි යන්නේ. මනි ඔටෝ පාර්ට්ස් එකෙන් එළිය මොඩිෆයි කරගන්නවා. ඉන්ටීරියර් මොඩිෆිකේෂන් එක අපෙන් කරගන්නවා. ඉතින් මීට අමතරව කියන්න ඕනේ කෙලින්ම දනිද මෝටර්ස් එකෙන් අරගෙන මනි ඔටෝ පාර්ට්ස් එකෙන් මොඩිෆයි කරලා ඉන්ටීරියර් මොඩිෆයි කරගන්නත් එදිරිසිංහ එන වාහන තියෙනවා. ඉතින් අපි ඒව නෙමෙයි බලමු මනිෂ්කගෙන් අරන් ආව මේ වාහනේ මොඩිෆයි කරලා තියෙන්නේ කොහොමද කියලා. මේකේ ආපු ඔරිජිනල් සීට් සෙට් එකම අපි කස්ටම් මොඩිෆිකේෂන් එකක් කරලා දෙන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටිච් ඩිසයින් දාලා කස්ටම් ලෝගෝ එකක් දාලා. මොකද මේ කස්ටමර් කෙලින්ම ෆුට්බෝල් පිස් එක අපේ වචනෙන් කියනවා. ඉතින් ඒ ෆුට්බෝල් ලෝගෝ එක අපි කෙලින්ම FCB ලෝගෝ එක මෙතනට දාලා තිනවා. හැම සීට් එකකටම ඉන්ඩිවිජුවල් ලෝගෝස් දාලා තියෙනවා. ඉතින් ඒ සීට් එක කස්ටමර්ට කස්ටම් වෙන්නේ ඒ හේතුව හින්දා තමයි. ඉතින් ඒකත් එක්කම අපි දාලා තිනවා මේක ෆුල් ස්ටාර් රූෆ් එකක්. ඉතින් මේ වාහනේ ගේදි තිබ්බේ කොහොමද? දැන් තියෙන විදිය ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මේකේ ෆුල් ස්ටාර් රූෆ් එකක් කරලා තිනවා. මේකේ සාමාන්‍යයෙන් ස්ටාර්ස් මම හිතන්නේ 10000ක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේකේ ලයිට් බොක්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒකත් එක්කම සෙන්ටර් කන්සෝල් පාවිච්චි කරලා තියෙනවා. ස්ටීරින් වීල් අප්ග්‍රේඩ් එකක් කරලා තියෙනවා. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඩෝ බෝඩ්ස් ටික. ඩෝ බෝඩ්ස් ටිකෙත් ලස්සන මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා VIP විදියටම. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වාහනේ ගේදි කොහොමද තිබ්බේ. දැන් කස්ටමර් අය යද්දි කොච්චර ලස්සනට මොඩිෆිකේෂන් එක කරලා තියෙනවද. දැන් ඉතින් මේකේ එකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් ඩිපින් එක සවුන්ඩ් සිස්ටම් එකේ මොඩිෆිකේෂන් සේරම කරලා 3D කාපට් කොයිල් කාපට් ග්‍රැනයිට් ෆුට්බෝඩ් වෙල්කම් ලයිට් මේ වාහනේ ඇතුළේ කරන්න පුළුවන් ලස්සන මොඩිෆිකේෂන් එකක් තිබ්බ. කස්ටමර් වාහනේ අපි ගාවට අරන් ඉදි තිබ්බ මොඩිෆිකේෂන් එකට වඩා එහා ගිය සෑහෙන සාධාරණයක් කරලා තියෙනවා එදිරිසිංහ එකෙන්. ඉතින් මනි ඔටෝ පාර්ට්ස් එනොත් ඒ වගේම සාධාරණයක් කරලා තියෙනවා එළියට. ඉතින් ආරාධනා කරනවා මනි ඔටෝ පාර්ට්ස් එකේ එක්ස්ටීරියර් මොඩිෆයි කරගෙන ඉන්ටීරියර් මොඩිෆිකේෂන් වලට එන්න ඕනේ එකම තැන එදිරිසිංහ කුෂන් වර්ක්ස් පස්සේ යාලා අපි ගිහිල්ලා ඉන්න ඔක්කොටම සුබ දවසක්.